යන්නේ ළමයි. මම බලන්න කොහොමද ලස්සන එකේ. ඔන්න මං කාලෙකින් මම කාමරේ ආස් කරන ළමයි එපා වෙලා තිබ්බේ අප්පා කිසි පිළිවෙලක් නැහැ. දැක්කම මම කාමරේ දැක්කම මඩ කල කිරෙනවා. ඒත් ඉතින් අස් කරන්නේ නැහැ අප්පව්වා. ගන්න වෙලාවක් කොහෙද මට තියෙනවට. කාමස් කරන වෙලාවක් නැහැ. මං ගන්න යනවා නිදියනවා කනවා බුදිනවා ඔච්චර ගන්න වස් කරන්නේ නැහැ අප්පා. ඊළඟ බලන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඔයාලා බලන්නකෝ. හරි ඔයගොල්ලෝ බලන්න මම කඩම ඉන්නම්කෝ. නැත්නම් කියවනම් කියන මට බලන්නත් නැහැ කියලා හරි බා. ඔයගොල්ලෝ බලලා යන්නකෝ. බයි. මේක වල දානවා මොකක්ද කියලා. මේක තමයි කින්ලි එක. මේක කවුරුද මොකක් කරද දානවන කියන බලන්න මොකද්ද මේ කියලා. හරි ඉතින් මගේ ෆයිනල් ලුක් එක මෙන්න තමයි කාමරේ තියෙන්නේ. දැන් නම් පොඩි පිළිවෙලක් තියෙනවා හැබැයි කලින් තනිකර අපාය කරලා තිබ්බේ අපෝක. දැන් ලස්සනයි වගේ මට හිතෙනවා. ඔයගොල්ලෝ බලන්න කමෙන්ට් එකක් දාන්න බලන්න මොකද හිතෙන්නේ කියලා. මගේ හැබැයි මේ දොරෙද්ද මේ ටුට්ටක් අවුල් ගිහලා තියෙන්නේ. ඒ කියන්නේ මම එක දෙකක් දාලා තියෙන වර්ග දෙකක්. ඒ කියන්නේ මගේ දොරෙද්ද මම වර්ග දෙකක් දාලා තියෙන. ඒක ගණන් ගන්න එපා. ඉතින් ඕක පස්සේ මාරු කරමු. ඌව ගන්න වෙලා නැහැ අප්පා මට ඌව කරන්න. දැන් අඳුරේ නමනවා. වැඳුරුත් හැමතැනම දීපු පුටුවේ තියලා. වැටලත් තියෙන දුන් මාස් කරලා දැන් අතු ගන්නවා. ඔය වගේ කරලා පස්සේ ඇටි කරේ.
හරි ඉතින් බලන්න මම කාමරේ ලස්සන බලන්න දැන් කොහොමද දැන් නම් ෂූට් ලස්සන ෂූට් නැති ෂූට් නෙමෙයි දැන් නම් මාර ලස්සනක් තියෙන්නේ. කියන්නේ පොඩි පිළිලක් තියෙනවා. පොඩි කියන්නේ ගොඩක් පිළිලක් තියෙනවා දැන්. කලින් ඕනේ තනියට අපාය කරලා තිබ්බේ අප්පා ඔක. ඔයගොල්ලෝ දැක්කේ කලින් කොහොමද තිබ්බේ කියලා. දැන් පේනවා ලස්සන. හරියටම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. හරියටම බයි. පස්සට අපි හම්බෙමු. තවත් vlog එකකින්. බයි. මොනවද කාමරේ තියෙන්නේ. හරිනේ. බලාගත්තනේ. හරි මම යනවා.